kita berdua. Bus again? සුබ දවසක් හැමෝටම. අපි අද ඔයාලව ලස්සන දියැල්ලක් බලන්න එකගෙන යන්න හිතුවා. මේ දියැල්ල තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. එහෙනම් මේ ට්‍රැවල් එක ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. මෙතනට එන විදිහ අපි තව ටිකකින් කියන්නම්. පාර නම් ටිකක් විතර පටුයි. පරිස්සමෙන් යන්න. මෙතන බෝපත් ඇල්ල ළඟම වාහන පාක් එකක් තියෙනවා. ඔන්න අපි පාක් එකට ආවා. මෙතන නතර කරලා පයින් යන්න තමා තියෙන්නේ. අපි ඇඳුනුත් අරගෙනම යන්න පිටත් වුණා. මෙතන එන්ට්‍රස් එකේ ටිකට් කවුන්ට් එකක් තියෙනවා. මතක ඇතිව සල්ලි අරන් යන්න. Bus again? Bus again? Salvi again? Bus again? Okay, ne? එන්ට්‍රස් ටිකට් එක වැඩිහිටි කෙනෙකුට රුපියල් 50යි. අපේ කර්ණ පුතාට රුපියල් 20යි. ෆොරිනර්ස්ට රුපියල් 300ක් ගන්නවා. දැන් වෙලාව නම් 2:15ට විතර ඇති. අපි ෆස්ට් ටයිම් තමයි මෙතෙන්ට ආවේ. අපි දියැල්ල ළඟටම යන්න හිතුවා. Hasta me dio toda la gente. මෙහෙන් ඔය කොහෙද යන්නේ ගල්ලස්සේ? විසුව තරම් නම් ලේසි නෑ වගේ. අපිට අලුත් අත්දැකීමක්. ගන්නද කියලා. නේ. පරිස්සමෙන් යන්න ඕනේ ගමන. වැඩිය බඩු මොනවත් අරන් යන්න එපා. ගමන ටිකක් අමාරු වෙනවා. Udah bang, hari ini. Itu nih. Udah nanda? Udah. Udah.
ගල් උඩින් මත්තට බෑලා යන්න තියෙන්නේ. දියැල්ල ළඟට යන්න දියැල්ල ලස්සනට පේනවා. වැදුනද? වතුරත් ටිකක් විතර සීතලයි. අපි දියැල්ලට ටිකක් විතර පල්ලෙහෙන් නැවතුණා. එතනට දියැල්ලත් ලස්සනට පේනවා. අපි මෙතන ගොඩක් වෙලා වතුර බැහැලා හිටියා. මේ වගේ තැනකින් නානවා නම් වතුර මට්ටම ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්න. වතුර ටිකක් වැඩි වෙලා වගේ දියැල්ල උඩ පැත්තට වහිනවද කොහෙද? ඔයාලා මේ දියැල්ල බලන්න එනවා නම් රත්නපුරයට ඇවිල්ලා කුරුවිටට එන්න ඕනේ. කුරුවිට ටවුන් එකේ ඉඳලා කොළඹ පාරේ මීටර් 200ක් 250ක් විතර එනකොට කුරුවිට පොලිසිය පාස් කරනකොටම හම්බ වෙන පාරේ එන්න තියෙන්නේ. මෙතන ඉඳලා දිගටම බෝට් ගහලා තියෙනවා. වතුරත් වැඩි වෙලා වහින්න වගේ අපි දැන් යන්න හදන්නේ. වතුර වැඩි වෙලා නිසා ටිකක් විතර අමාරුයි. හිතට පොඩි බයකුත් තියෙනවා. මේ මතට ගිහිල්ලා අරගෙන යන්න පුළුවන්. එහෙම යනවද? මේ මතට ගිහිල්ලා අපු මේ මතට ගිහිල්ලා හතට ගහලා ගන්න.
පුළුවන් යන්න. ඒ අර පැත්තෙන් බැයිද? යමුර. කොහොමද kita gaड़ी में मेरा गाड़ी मैंने कितना बोल Sini ya. ඔන්න කොහොම හරි ගොඩට ආවා. මෙතන ඇඳුම් මාරු කරගන්න changing room facilities තියෙනවා. අද ටිකක් සෙනග වගේ. අපේ අද travel එක ඉවර කරන්න වෙලාව හරි වගේ. එහෙනම් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපේ වීඩියෝ එක ගැන ඔයාලට හිතුණු දේ කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාගෙන යන්න. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.